මුලින්ම DVR එක ඔන් කරාම එන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එක. ලොකේෂන් කියන තැන ක්ලික් කරලා ශ්‍රී ලංකාව තෝරගන්න. ලැන්ග්වේජ් එකට ඉංග්‍රීසි තෝරගන්න. ඊට පස්සේ නෙක්ස්ට් කරන්න. ඊට පස්සේ මේ ලයිසන් ඇග්‍රීමන්ට් එක ටික් කරලා ආපහු නෙක්ස්ට් කරන්න. ඊට පස්සේ එන ස්ක්‍රීන් එකේ අපිට ටයිම් එක හදාගන්න තියෙන්නේ. මෙතන රෙකෝඩ් කරනකොට හරියට ඒක රෙකෝඩ් පෙන්නේ නැහැ. ටයිම් සෝන් එකත් 5.5 ශ්‍රී ජයවර්ධනපුර තෝරන්න. මෙතන ටයිම් එක සිස්ටම් ටයිම් එක හදාගන්න. මෙතන දාන්න ඕන පැය 24න්. ඊට පස්සේ නෙක්ස්ට් කරන්න. දැන් එන්නේ පාස්වර්ඩ් එකක් දාන්න. පාස්වර්ඩ් කියන තැන ඔයා කැමති පාස්වර්ඩ් එක ටයිප් කරන්න. පාස්වර්ඩ් කන්ෆර්ම් කියන තැනත් ඒ පාස්වර්ඩ් එකම ටයිප් කරන්න. දැන් මෙතනින් ඊගාව ස්ක්‍රීන් එකෙන් ඔයාට අන්ලොක් කරන්න පැටර්න් එකක් දෙන්න පුළුවන්. ඒක දෙපාරක් එකම පැටර්න් එක අදින්න. ඊගාවට එන්න හදිස්සියක් පාස්වර්ඩ් අමතක වුණොත් රිකවර් කරන්න පාස්වර්ඩ් එක එතන වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් එතන ටයිප් කරන්න. ආපහු නෙක්ස්ට් කරන්න. අවශ්‍ය නම් අර සිකියුරිටි රිජෙක්ෂන් වලටත් ආන්සර් දීලා තියන්න පුළුවන්. මේ සාමාන්‍ය මේ සෙටින් වෙනස් කරන්න අවශ්‍යතාවයක් ලොකුවට නැහැ. ඒකෙන් දේ සේරම නෙක්ස්ට් කරන්න. මෙතනින් IP address වෙනස් කරන්න එක අවශ්‍ය නැහැ සාමාන්‍ය විදිහට තියන්න. දැන් මෙතන මම රවුටර් එකක් කනෙක්ට් කරපු නැති හින්දා මෙතන ඔෆ්ලයින් පෙන්වන්නේ. රවුටර් එකක් කනෙක්ට් කරා නම් එතන ඔන්ලයින් පෙන්වනවා. මෙතන සාමාන්‍ය මේ සෙටින් අවශ්‍යතාවයක් නැත්තම් වෙනස් කරන්න ඕනේ නැහැ මේ කැමරා සෙටින් ටික. ඊට පස්සේ මේ හાર્ඩ් ඩිස්ක් එකේ සම්බන්ධ දේවල් ඒවත් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ රෙකෝඩින් වෙන්නේ කොහොමද කියලා. ඒක සාමාන්‍ය විදිහටම තියන්න. ඊට පස්සේ සිස්ටම් එක දැන් කන්ෆිග් කරලා ඉවරයි. සාමාන්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මේ සිස්ටම් එක.